හායි ගයිස්. ඉතින් ඔයත් හිතන් ඉන්නේ ගැස්ට්‍රයිටිස් වලට ප්‍රධානතම හේතුව වෙලාවට ආහාර නොගැනීම කියලාද? ඇත්තටම කිව්වොත් එක වැරදි මතයක්. මොකද ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන් ප්‍රධානතම හේතුව තමයි ආමාශයේ අධික ලෙස අම්ල නිපද වෙන එක. මේ ආමාශයේ අම්ල තත්ත්වය ඇති වෙන්නේ කොහොමද? ඉතින් මේකට නම් හේතු ගොඩක් බලපානවා. මේ හේතු වලින් ප්‍රධානතම හේතුව තමයි ආතතිය කියන්නේ. ඊට අමතරව මේ සඳහා වැරදි ආහාර පුරුදු, හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බීජාණු ආසාදනය, පේන් කිලර්ස් වගේ ඖෂධ වර්ග දිගින් දිගටම භාවිතය සහ මත්පැන් භාවිතයත් හේතු විදියට ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ වෙලාවට ආහාර නොගෙන ඉන්න එක හොඳයි කියලා නම් නෙවෙයි. ඒකට හේතුව තමයි වෙලාවට ආහාර නොගන්න එක තුලිනුත් ඔයාට ගැස්ට්‍රයිටිස් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි, ඊට එහා ගියපු ලෙඩ රෝග පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට ආහාර ගන්න එක නම් අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. නමුත් මම මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තුනේ ඔයා වෙලාවට ආහාර ගත්තත් ඔයාට ගැස්ට්‍රයිටිස් තත්ත්ව ඇති වෙන්න පුළුවන් කියලා. එහෙනම් ඔයා මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා මේ වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ විතරක්ම නෙවෙයි, මේ වගේ අලුත් දේවල් ගැන දැනගන්න අනිවාර්යෙන්ම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.